ජීවිතය කියන්නේ හරියට හිම පියලි වගේ. සමහර වෙලාවට හරිම ලස්සනයි. ඒත් තවත් වෙලාවට හරිම සීතලයි, තනිකඩයි. මගේ ජීවිතෙත් එහෙමයි. අවුරුදු 2කට කලින් මගේ ලෝකෙට වැටුනේ සීතලම හිමකුණු අටුවක්. එදා මගේ පණ වගේ ආදරය කරපු ජින්න මාව අතෑරලා ගියා. ඔයාගේ මේ දුප්පත් ජීවිතේ මට එපා. මට ඕනේ සෝල් නගරේ සැපවත් ජීවිතයක් කියලා. ඇයි මගේ මූණටම කිව්වා. මම ඇගේ ළඟ දන ගහගෙන ඇඬුවත් ඇයි හැරිලවත් බැලුවේ නැහැ. අර ධනවත් මිනිහාගේ කළු පාට දිලිසෙන කාර් එකට නැගලා ඒ ගියේ මගේ හදවත කෑලි දහස් ගණනකට කඩලා දාලා. දැන් අපි බැඳලා මාස 10ක්. අපි ජීවත් වෙන්නේ ජේජිතෝපතෙන් පුංචි උණුසුම් ගෙදර. අද මට නිදිමතක් තිබුණේ නැහැ. මම මගේ බිරිඳ යූරි දිහා බලාගෙන හිටියා. ඇය මගේ පපුවට තුරුල් වෙලා අහිංසක විදියට නිදාගෙන ඉන්නවා. ඇය දැන් මාස 4ක ගැබිනියක්. ඇගේ උණුසුම් හුස්ම මගේ හදවතට පුදුම සැනසීමක් ගෙනාවා. මං ජනේලෙන් ඈත පේන හද දිහා බලාගෙන කල්පනා කරේ තව ටික දවසකින් අපේ පාලුවට එකතු වෙන්න ඉන්න පුංචි පැටියා හම්බුනහම ඉස්සරහට කරන්නේ මොනවද කියලා. එයාගේ ලෝකේ ලස්සන කරන්නේ කොහොමද කියලා. අපි තුන්දෙනා ඉස්සරහට සතුටින් ඉන්න විදිහ. මේ හැමදේම ගැන මං හිනමමව හිටියා. එකපාරටම මේසෙ උඩ තිබ්බ මගේ ෆෝන් එක වයිබ්‍රේට් වුණා. ෆෝන් එක දිහා බලපු මම ආයෙ බැලුවේ යූරි දිහා. ඒ සද්දෙට යූරි ඇහැරුණාද කියලා බයයි. මොකද මේ දවස් ටිකේම ඇය තරමක් මහන්සි වුන නිසා එයාගේ නිින්දට බාධාවක් වෙයි කියලා මට බය හිතුණා. මම හරි පරිස්සමෙන් ෆෝන් එක අතට ගත්තා. මෙසේජ් එක ආවේ කාගෙන්ද කියලා මම ෆෝන් එක දිහා බැලුවා. තිරේ මත දිස්සුන නම දැක්කම මගේ ඇස් දෙක විශාල වුණා. මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. ජින්නා අවුරුදු 2කට කලින් මාව අතෑරලා ගිය මගේ පළමු පින්වතිය. ඇයිද? මොකටද දැන් මාව මතක් වෙලා? ජින්නා එවල තිබුණු මැසේජ් එක මම කියෙව්වා. එයා එවල තිබුණේ "හායි මින්හෝ. ඔයාට මාව මතකද? මට නම් ඔයා මතක් වෙනවා. ඔයා මොනවා කරනවා ඇත්ද කියලා මම කල්පනා කළා." මම කිසිම උත්තරයක් දුන්නේ නැහැ. ඒත් ඇය නතර වුණේ නැහැ. මැසේජ් පිට මැසේජ් යවන්න ගත්තා. ඇයට මොකද වෙලා තියෙන්නේ කියලා කල්පනා කරන ගමන් මං මේ මැසේජ් දිහා බලන් හිටපු එක විතරයි කරේ. අන්තිමේට මගේ ප්‍රශ්නෙට පිළිතුර හම්බුණා. එකපාරටමයි මෙහෙම මාව මතක් වෙලා මැසේජ් කරන්න හේතුව මට තේරුණා. ඇය පැවසුවේ "මට සමා වෙන්න ජුන්නු. මට ඇත්තටම සමා වෙන්න. මම එදා ගත්ත තීරණේ වැරදි. මම සෝල් නගරේ සැප හෙව්වා. ඒත් මට හම්බුනේ හිස්තැනක් විතරයි. එයා මාව පාවිච්චි කරලා දාලා ගියා. එයාට දැන් මගෙන් වැඩක් නැහැ. එයා වෙන කෙනෙක් එක්ක ගියා. මට දැන් හැමතිස්සෙම මතක් වෙන්නේ ඔයාව. ඔයා තරම් මට ආදරය කරපු කෙනෙක් මේ ලෝකේ නැහැ. මං හරි මෝඩයි ජුන්නා. මට වැරදුනා. මට සමා වෙන්න." ඇගේ වචන කියද්දි මට මතක් වුණේ මම එදා විඳපු වේදනාව. හිතේ යටින් මට අමුතු සතුටක් දැනුණා. එදා මං විඳපු වේදනාව අද එයාටත් ලැබුණා. මම හිමින් ටයිප් කරා. "දැන් ඒව කියලා වැඩක් නැහැ. ඔයා දැන් මොනවා කිව්වොත් මට ඒ වගේ වැඩක් නැහැ." මම හිම කියලා එයාට මැසේජ් එකක් එව්වා. ඒ එක්කම ජින්න ආයෙ මට මැසේජ් එකක් එව්වා. "නැහැ ජුන්නු. එහෙම කියන්න එපා. මම දන්නවා ඔයා තාමත් මට ආදරේ කියලා. ඔයා ඒ කෙල්ලව බැන්දේ අම්මගේ බලකිරීමට නේද? ඒක ඇත්ත ආදරයක් නෙමෙයි. ඔයා ඇත්තටම ගොඩක් ආදරේ කරේ මටනේ. අපි ආයෙත් පටන් ගමු. එයාව ඩිවෝස් කරන්න. තාම මාස 10ක්ම බැඳලා මම ඔයා ළඟට එන්නම්. අපි දෙන්න ආයෙත් අලුත් ජීවිතයක් පටන් ගමු." ජින්නා එහෙම එවල තිබ්බා. මම මේ මැසේජ් එක දිහා බලන් හිටියේ මහා බුදුමිකේ. ඇගේ නිර්ලජ්ජිතකම දැකලා මට කේන්තික් ගියා. මට ඒ ගැන පිළිකුලක් වගේම ලැජ්ජාවක් හිතුණා. මාව එපා කියලා වෙන එකෙක් එක්ක ගිහින් නටන්න පුළුවන් ඔක්කොම නටුම් නටලා දැන් මොකුත් නොවුණු හොඳ කෙනෙක් ගන්නට මෙහෙම කතා කරන්නේ කොහොමද කියලා මට හිතුණා. මම යූරි දිහා බලලා මගේ අත යූරිගේ හිසකෙස් අතරින් යවලා ඇගේ නළල සිතගත්තා. මට මතක් වුණේ මම ජීවිතේ අස්ර වෙලා හිටපු වෙලාවේ. මගේ අම්මා අසනීපෙන් ඉද්දි යූරි මගේ අත අල්ලගත්ත හැටි. මගේ අම්මව
ඇගේ අම්මා වගේ ආදරෙන් බලාගත්ත හැටි. මම රෑවී වැඩ ඇරිලා එනකම් සීතල වෙරළේ තනියම ඇයි මඟ බලාගෙන හිටපු හැටි. මට අසනීප වුණාම ඇයි රෑ එළි වෙනකම් මගේ ඔළුව අතගාපු හැටි. මගේ හැම දුකකදීම මගේ හැම සතුටකදීම ඇයි මගේ ළඟින්ම හිටියා. කිසිම කොන්දේසියක් නැති ආදරයක් ඇයි මට දුන්නා. මගේ හදවතේ අයිස් කඳ තේ කරලා ආයෙත් මට ජීවත් වෙන්නට ශක්තිය දුන්නේ යූරි. ජින්න මට දුන්නේ කඳුළු විතරයි. ඒත් යූරි මට දුන්නේ මුළු ජීවිතේම. එදා අන්තකයටම වැටලා හිටපු මාව අලුත් බලාපොරොත්තු අලුත් ජීවිතයක් දුන්නේ ඇය. මගේ හැම වේදනාවක්ම ඇය ඉවසගෙන මං වෙනුවෙන් බලන් හිටියා. අද ඇයි මගේ දරුවා කුසේ දරාගෙන ඉන්නවා. අද මාව විශ්වාස කරලා නිදහසේ නිදාගෙන ඉන්න මේ අහිංසක බිරිඳව පාවා දෙන්න තරම් මම නීචයෙක් නෙවෙයි. මම අන්තිමේට තීරණයක් ගත්තා. මගේ හිතේ තිබුණේ කේන්තියක්. මම මගේ අවසාන පණිවිඩය ටයිප් කරා. ජින්නා, ඔයාට වැරදිලා. මම අම්මා වෙනුවෙන් මේ විවාහය කරගත්ත එක ඇත්ත වෙන්න ඇති. ඒත් අද මම යූරිට ආදරය කරන්නේ මගේ පරණටත් වඩා වැඩියෙන්. අද යූරි තමයි මගේ මුළු ලෝකෙම. දන්නවද, ඔයා එදා මාව දාලා ගිය එක මට කරපු ලොකුම උදව්වක්. මොකද එහෙම උනේ නැත්තම් යූරි වගේ රත්තරන් කෙල්ලෙක් මට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මගේ දරුවගේ අම්මා එයා. එයා මගේ දරුවව කුසේ දරාගෙන ඉන්නවා. මගේ ජීවිතේ අන්තිම හුස්ම යනකම් මම ඉන්නේ එයා එක්ක. ආයෙත් කවදාවත් මට පණිවිඩයක් එවන්න එපා. ඔයා වගේ කෙනෙක් මගේ ජීවිතෙන් ගියේ මගේ පිනකට. ඉන්පස්සේ මගේ ජීවිතේ වැඟිලි ගන්න හදන්න එපා. මම මගේ කේන්තියත් එක්කම ඇයට එහෙම කියලා මැසේජ් එක යවුවා. ඒ යවපු ගමම මම ඒව බ්ලොක් කළා. ෆෝන් එක ඔෆ් කරලා ඈතට විසිකලා. මට දැනුනේ මහා බරක් හිතින් අයින් වුණා වගේ. මෙච්චර කල් හිතේ හිර කරන් හිටපු වේදනාව අද නිදහස් වුණා වගේ මට දැනුණා. ඒ මොහොතේ මගේ ජීවිතේට ආලෝකයක් වැටෙනා වගේ දැනුණා. මම හිමින් බැලුවේ යූරි දිහා. ඇය හොඳටම නිදි. මම යූරිව තවත් අදින් මගේ පපුවට පිරුල් කරගත්තා. ඇය නිින්දෙන්ම හිමින් කෙඳිරි ගාමින් මට තවත් ළඟ වුණා. මම ඇගෙන් අල්ලලා සිපගත්තා. මගේ හිතට පුදුම සැනසෙල්ලක් ඒතුරුලේ දැනුණා. පිටත වැස්ස නතර වෙලා ජනේලෙන් එපිටින් හඳ පායලා මුහුදට දී පාටින් දිලිසෙනවා. මම දැනගත්තා අතීතය කියන්නේ මගේ රිදීම විතරයි කියලා. ඈත අහසේ වේගයෙන් ගිය තරුවක් දිහා බලාගෙන මම මගේ අතීතයත් ඒ තරුව වගේ වේගයෙන් මකලා දැම්මා. මගේ අනාගතේ, මගේ සතුට, ඒ හැමදේම ඉන්නේ මගේ තුරුලේ. මම ඒව තව තවත් තුරුළු කරගත්තා. අතීතය යන හුදෙක් මතකයක් පමණි. ඒ මතකයෙන් ලිදුමෙන් ඔබේ හෙට දවස අඳුර කරගන්න එපා. අතීතයේ තුවාල නිසා අනාගතයේ ඔබට සැබෑවටම ආදරය කරන්නට බලා සිටින හදවත් මඟහැර නොගන්න. අතීතයේ සමග හෙට දවසේ ආදරයට ඉඩ දෙන්න.